ඔබතුමා දූෂණ විරෝධී සභාපති වුණත් දැන් සතෝසේකගේ ඇතුලේ වෙන දූෂණ ටික නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා. මන් දන්නේ නෑ ඇයි කියලා. ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඔබතුමා පෞද්ගලික කාලේ මේ රටේ වෙන දූෂණ ගැන විශාල හඬක් නබපු කෙනෙක්. ඒ වෙනුවෙන් විශාල පැමිණිලි ඉදිරිපත් කරපු කෙනෙක්. නමුත් එහෙම කෙනෙක්ගේ ආයතනය ඇතුලේ වෙන දූෂණ ගැන ඔබතුමාට ක්‍රියාමාර්ග ගන්න බැරි වෙලාද මම දන්නේ නෑ. ක්‍රියාමාර්ග ඔබතුමා නොගෙන ඉන්නවද දන්නේ නෑ. නමුත් එහෙම නැත්නම් දැක්කේ නෑ වගේ ඉන්නවද දන්නේ නෑ. විශාල වශයෙන් ඇමතිතුමා සිද්ධ වීගෙන යනවා. ඒකේ පළවෙනි එක තමයි ගරු ඇමතුමා අර ගෝරලයින් කියන ආයතනයේ 2024 12 වෙනි මාසේ 24 වෙනිදා ටෙන්ඩර් කැඳවනවා විශේෂයෙන්ම හාල් ගන්න. ඒතොර ඒ ටෙන්ඩර් එක ඕපන් කරන්න කලින් හාල් ටික ගන්නවා. ඊළඟට කරන්නේ ඒ ටොන්ඩර් එකට ඕපන් කරන්න කලින් හාල් ටික ගත්තට පස්සේ විශේෂයෙන්ම ඔබතුමා දැනට වැඩ බලන විධායක නිලධාරීතුමා එතුමා විශේෂයෙන්ම ටෙන්ඩර් කොමිටියට කියනවා ටෙන්ඩර් ඕනේ නැහැ මේ බඩු ටික ගන්න කියලා. මේ බඩු ටික ගත්තම ඊළඟට ලොජිස්ටික් එකේ හිටපු හෙඩ් ඔෆ් ලොජිස්ටික් සංජීව එතුමා ඉන්නවා ඔය ස්ටෝර්ස් භාරව ලොජිස්ටික් භාරව එතුමාව මාරු කරනවා. ඒ එතුමාව මාරු කරන්නේ එතුමා මේ කියන්නේ මේ තොරතුරු ගවර්න්මන්ට් ඔඩිට් එකට දුන්නයි කියලා දැන් ඔබතුමා දන්නවත් ඇති. දැන් ගවර්න්මන්ට් ඔඩිට් එකේ මේ පිළිබඳව ඉන්ක්වයරි එකක් යනවා. එතුමා ටෙන්ඩර් ප්‍රොසීඩියර් කඩලා මේ හාල් අරන් තියෙනවා. නමුත් මෙතන තියෙන විශේෂත්වය ඇමතුමනි මේ වැඩ බලන ඇක්ටිං මේ මාළගේ කියන මේ මහත්මයා ඇක්ටිං CEO එකට එන්නේ 2024 දෙසැම්බර් මාසයේ ඉඳන්. ඔහුගේ තනතුර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය අභ්‍යන්තර විගණන. ඔහු ඉන්නේ ඒ තනතුරේ. නමුත් එතුමා වැඩ බලන CEO හැටියටත් වැඩ කරගෙන යනවා. ඒ කියන්නේ තනතුරු දෙකක් එතුමා දරනවා. දැන් ඒ වගේම තමයි දැන් එතුමා හාල් කිලෝ 11500ක් ගන්නවා 2025 ජනවාරි මාසේ 21 වෙනිදා. කිලෝ 11500. ඒ 11500 ගත්තම ඒක ගන්න කියලා බල කරනවා. දැන් ඒක අන්තිමට ඒක වාර්තා වෙනවා ඒක ක්වොලිටි එක ෆේල් කියලා. ඒ ක්වොලිටි කන්ට්‍රෝලර් SMS එකක් මගින් දන්නවා මේකේ තිබෙන තත්ත්වය බාලයි කියලා. ඔබතුමා දන්නවද එතුමා ගැන සතෝත ඉතිහාසයේ නොකරපු වැඩක් කරනවා. මේ වැඩේ තමයි එතුමා මේ හාල් ගන්නේ ජයවික්‍රම රයිස් කිය ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් ඒක අරගෙන ඒගොල්ලන්ගේ ලියුමකුත් ගන්නවා. ඒ කියන්නේ 2025 ජනවාරි මාසේ 21 වෙනිදා ඒ ලියුමේ එතුමා කියනවා ඉඳගෙන නාඩු හාල් ගන්නවා කිලෝ 25ක්. ඒ කියන්නේ පැකට් 460ක්. එතුමා ඒ ලියුම ගන්නවා. ඒ කම්පැනි එක ලියුමක් දෙනවා ඉඳගෙන මෙම එවන ලද සහල් තොගේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පැන නැගුණොත් එම සහල් අප විසින් බාර ගන්න බවට දැනුම් දෙමි. ඒ කියන්නේ එයාගෙන් ඒ කම්පැනියෙන් ලියුමක් ගන්නවා. එයාගේ ක්වොලිටි එක ෆේල් වුණොත් ආයි බාර ගන්නවා. ඉතින් එහෙම කවදාකවත් ලියුම් ගන්නේ නැහැ සතෝසේක. මේ පළවෙනි වතාවට සතෝසේකේ ඒ කියන්නේ සැපයුම් කරුවන්ගේ ලියුමකුත් ගන්නවා. ක්වොලිටි එක ෆේල් වුණොත් ආයි ගන්නවායි කියන්නේ. ඒතොර එයා ගන්නෙම ටෙන්ඩර් ප්‍රොසීඩියර් ඔක්කොම බිඳලා බරපතල ලෙස එයා මේ තිබෙන සම්ප්‍රදාය නෙමෙයි නීති රීති කඩලා එයා මේක අරගෙන තිබෙනවා. ඊළඟට මේ ඒ ගත්ත හාල් අන්තිමට ඒ හාල් ටික ක්වොලිටි එක ෆේල් වෙනවා. ක්වොලිටි එක ෆේල් වුණත් ගරු මේ ඇමතිතුමනි ඔබතුමා දන්නවත් දන්නේ නැහැ. ඒ හාල් ඔක්කොම සතෝස අවුට්ලට් එකට දාලා විකුණනවා. දැන් ඒවා විකුණලා ඉවරයි. බරපතල ප්‍රශ්නයක්. මම ඒකයි කිව්වේ ඔබතුමා දූෂණ විරෝධී ව්‍යාපාරයේ සභාපතිවරයා හැටියට ඔබතුමා කටයුතු කරපු කෙනෙක් හැටියට ඔබතුමා මේ රටේ දූෂණ ගැන විශාල වශයෙන් කතා කරපු කෙනෙක්. ඔබතුමාගේ අමාත්‍යාංශයේ වෙන මේ දූෂණ ගැන ඔබතුමාට හොයාගන්න බැරි වීම ගැන ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි දැන් ටෙන්ඩර් එක නැතුව තමයි පොල් ප්‍රවාහනය කරන්න දීලා තියෙන්නේ. ටෙන්ඩර් එක නැහැ. එයාගේ හිතවතෙක්ට දීලා තියෙනවා. බිත්තර සප්ලයි කරන්න ටෙන්ඩර් එක නැතුව එයාගේ හිතවතෙක්ට දීලා තියෙනවා. සියලුම දේවල් මේ වැඩ බලන විධායක නිලධාරියා විසින් තමයි තීන්දුව ගන්න. ගරු කතානායකතුමනි තව එක දෙයක් කියන්නේ මේක තමයි විශේෂයෙන්ම දේ. මේකත් විශේෂයි. දැන් සිස්ටම් එක ඔඩිට් කරන්න ටෙන්ඩර් එකක් හැඳවුවා. දැන් සිස්ටම් ඔඩිට් ටෙන්ඩර් එක කැඳවන්නේ පෙබරවාරි මාසේ 28 වෙනිදා 2025. ඒක කැඳවලා ඒ ටෙන්ඩර් එක ඕපන් කරාම එතන එක සමාගමකට ඒක ලැබෙනවා. ලැබුණම ඒක ඒ සමාගමට දෙන්නේ නැහැ. ඒ සමාගමට දෙන්නේ නැතුව ඒගොල්ලෝ කියනවා ෆයිල් එක මිසින් කියලා. ඒ කියන්නේ ටෙන්ඩර් කැඳවපු ෆයිල් එක මිසින් කියලා ඒ ටෙන්ඩර් එක අවලංගු කරනවා. අවලංගු කරලා අලුත් ටෙන්ඩර් එකක් කැඳවනවා. අලුත් ටෙන්ඩර් එක කැඳවලා ගරු කතානායකතුමනි ඒ ටෙන්ඩර් එක යනවා ENY සමාගම. Ernst & Young කම්පැනි කියලා සමාගමකට. කවුද ඒ සමාගම? ඒ සමාගම තමයි ජනාධිපතිතුමාගේ උපදේශක හැටියට වැඩ කරන දුමින්ද හුලංගමගේ සමාගම. මොකක්ද කතානායකතුමනි මේ වෙන්නේ? ජනාධිපතිතුමාගේ උපදේශකට දෙනවා ටෙන්ඩර් එක. කොහොමද එහෙම දෙන්නේ? ඇමතුමාව දන්නවත් ඇයි සමහර දන්නවත් නොදන්නවත් මම දන්නේ නැහැ. නමුත් ඒක දීලා තියෙනවා. ඒ කියන්නේ කලින් ටෙන්ඩර් එකේ ෆයිල් එක මිසින් කියනවා. මොකද ඒක දුමින්ද හුලංගමට හම්බෙන්නේ නැති හින්දා ඒ ටෙන්ඩර් එකේ ෆයිල් එක මිසින් වෙනවා. ඔබතුමා හොයන්න කොහොමද ඒ ටෙන්ඩර් ෆයිල් එක නැති වුනේ කියලා. ඒකට පරීක්ෂණයක් කරන්න. කොහොමද ඒක නැති වුනේ කියලා. එහෙම නැති වෙන්න විදිහක් නැහැ. එහෙම නැති වෙනවා නම් ඒක විශාල රජයේ ආයතනයක විශාල වරදක් එහෙම ෆයිල් එක මිසින් වෙන එක. එතකොට ඒක දීලා තියෙනවා. අර හරියට අර මම අපි කිව්වා වගේ අර මන්නාරමේ සුළං විදුලි බලාගාරය දුන්නා වගේ. සමහර විට ගරු ඇමතුමනි අර 400 ගානක ෆයිල් ටිකක් තියෙනවානේ. ඒ ෆයිල් ගොඩට මේ ෆයිල් එකත් යට වුණාද දන්නේ නැහැ.
ඒක ටිකක් හොයලා බලන්න. මොකද උනේ කියලා. එහෙනම් මේක ඔබතුමාට හොඳ නෑ. මොකද ඔබතුමා දූෂණ විරෝධී ව්‍යාපාරයේ සභාපතිවරයා හැටියට. එහෙනම් ඒ ෆයිල් වලට මොකද වුණේ කියලා අපි හොයලා බලලා කියන්න කියලා ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. ගරු කතානායකතුමනි. දැන් මේ සතෝස අවුට්ලට් තියෙනවා විශාල ප්‍රමාණයක්. දැන් තීන්දුවක් අරන් තිබෙනවා දෙනියායේ මීටර් 100ක සතෝස එකක් තියෙනවා. තව සතෝස අවුට්ලට් එකක් අරින්න. මාසික කුලිය රුපියල් 4 ලක්ෂයයි ගොඩනැගිල්ලට. දැන් ඒක අරින්නත් දැන් තීන්දුව අරගෙන තියෙනවා. දෙනියායේ. මොකද මට ආරංචි විදියට මේ විධායක නිලධාරියාගේ ගම දෙනියායේද. දැන් අවුට්ලට් එකක් තියෙනවා. තව මීටර් 100ක දුරකින් තව එකක් අරින්න එයා දැන් යෝජනා කරලා ඒක ක්‍රියාත්මක කරගෙන යනවා. ගොඩනැගිල්ලක් අරන් තියෙනවා. මාසෙට රුපියල් ලක්ෂ 4ක් ගෙවන්න. දැන් ඊළඟට ඒක රිජෙක්ට් කරාම DGM procurement එයාව ගෙදර යවනවා. එයා නෑ. එයාට චෝදනාවක් දාලා එයාව අයින් කරනවා. මම දන්නේ නැහැ ඔබතුමා දන්නවද කියලා ඒ DGM procurement හිටපු ඒ කාන්තාව ජනාධිපතිතුමාට ලිපියකුත් දන්නලා තිබෙනවා. විශේෂයෙන්ම එතුමියට එල්ල වෙච්ච යම් හිංසනයන් පිළිබඳව. මොකද අරන් ගිහිල්ලා. ඔව් එහෙම අරන් ගියා නම් ඔබතුමා ඒවට සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න. ඊළඟට තියෙන දේ තමයි දැන් ඔබතුමා ඔය කියන වැඩ බලන ඩන්ස්ටන් ලොකුමාලගේ එයා දැන් කොම්පැනියක් ලියාපදිංචි කරලා එයා ඇවිල්ලා කියනවා සතෝසයකට මේ කොම්පැනියේ සතෝසයකේ ලියාපදිංචි කරන්න කියලා. හරි. මොකටද එයා බඩු සප්ලයි කරන්නේ. දැන් මේක බැහැයි කිව්වම තමයි ආරවුල පටන් ගන්න. તો එයා එතන වැඩ බලන නිලධාරියා හැටියට ඉඳලා CEO හැටියට ඉඳගෙන එයා කොහොමද සතෝසයකේ පර්චේසින් ඩිපාර්ට්මන්ට් එකට එයාගේ නමින් තිබෙන කොම්පැනියක් ගෙනල්ලා එයා රෙජිස්ටර් කරන්නේ. එහෙම කරන්න බෑ. ඒක කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට්. ඒක වැරදි. නමුත් බල කරනවා කරන්න කියලා. ඒක කරන්න බෑයි කියලා කිව්වම ඒ ඊටු එක්කෙනාට චෝදනාවක් දාලා එයා වෙතරින් අයින් කරනවා. දැන් අද වෙනකොට ඔබතුමා බලන්න මේ ආයතනයේ විශාල ලෙස තනතුරු අතහැරලා ගිහිල්ලා තියෙනවා. දැන් DGM procurement කෙනෙක් නැහැ සැප්තැම්බර් මාසේ ඉඳලා. DGM purchasing නැහැ. DGM operation නැහැ. DGM HR නැහැ. DGM finance දැන් යනවා ලබන සතියේ. DGM marketing යනවා. දැන් මේ තනතුරු හයක්ම ඒ ඉන්න තමුන්නාන්සේ ඔය ඉන්න ආයතනයේ ඉන්න ඔය විධායක නිලධාරියා. එයා තව තනතුරකුත් දනනවා. සාමාන්‍ය අධිකාරිය හැටියට ඔඩිට් තනතුරකුත් එයා දරන. ඒක තමයි එයාගේ තනතුර. එයා අරකට එන්නේ වැඩ බලන එකට. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා මේ තනතුරු දෙකම කොහොමද දරන්නේ කියලා. එහෙම අපි දන්නවා පෞගේදා තරුණ සේවා සභාවේ ඇතිවෙච්ච සිද්ධියක් උඩ ඔඩිටර් ජෙනරල් කියනවා එහෙම තනතුරු දෙකක් දරන්න බෑයි කියලා. මොකද මේ විධායක නිලධාරී කියන තනතුර මේ සියලුම දේවල් වලට බලපෑම් කරන්න පුළුවන්. මොකද එයා ඉන්න ඔඩිට් සාමාන්‍ය අධිකාරී ඔඩිට් තනතුරත් මේවට බලපෑම් කරන්න පුළුවන් කියලා ඔඩිටර් ජෙනරල් කියනවා මේ තනතුරු දෙකම දරන්න බෑයි කියලා. දැන් මෙයා මාස 5ක් තිස්සේ මේ තනතුරු දෙකම එයා දරනවා ඉඳගෙන. ඒක විශාල ලෙස මං හිතනවා ඉඳගෙන තමුන්නාන්සලාගේ ආයතන සංග්‍රහය උල්ලංඝනය කිරීම. ඉතින් අපි දන්නේ නැහැ මේකේ සභාපතිතුමා ඉන්නවා. සභාපතිතුමායි ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ. අමාත්‍යාංශ ලේකම්තුමා ඉන්නවා. අමාත්‍යාංශ ලේකම්තුමායි ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ. ඒ හින්දා ඒගොල්ලෝ සියලු දෙනාම නිශ්ශබ්දව ඉන්නවා. මම දන්නේ නැහැ සමහර විට ඔබතුමාගේ බැච්මේට් කියලා කියනවා. කැලණි විශ්වවිද්‍යාලේ. ඒ හින්දාත් දන්නේ නැහැ අනිත් අය එයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න නැති. බැච්මේට් නෙමෙයි. ඒ හින්දා මම දන්නේ නැහැ ඒක ඇත්ත කතාව. සමහර විට මේ ආයතනයේ ඉන්න අය ඔක්කොම බය වෙලා ඉන්නේ ඔබතුමාගේ නම තමයි විකුණන්නේ කියලා. ඒකයි මම කිව්වේ මේවා ඔබතුමා දැනගෙන වෙනවද නොදැන වෙනවද කියලා. ඊළඟට ගරු සභාපතිතුමනි ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීම පවත්වන්නේ ඇවිල්ලා 2024 12 වෙනි මාසේ 18 වෙනිදා. ඒ රැස්වීමට විගණන හා කළමනාකරන කමිටුව රැස් වෙනවා. මේ 12 වෙනි මාසේ 28 වෙනිදා රැස්විලා ඒගොල්ලෝ තීන්දුවක් ගන්න. ඒ තීන්දුවේදී ඒගොල්ලෝ පැහැදිලිව කියනවා වර්තමානයේ අභ්‍යන්තර විගණන අංශයේ කළමනාකරණය කරනු ලබන්නේ විගණන කළමනාකරුවෙකු වෙන බවත් නොදුරේදී ප්‍රධාන විධායක නිලධාරී CEO තනතුර හෝ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී විනතුරු තනතුරු සඳහා බඳවා ගැනීමක් සිදු කළ යුතු බවට කමිටුව තීරණය විය. දැන් මේ තීන්දුව ගන්නේ 12 වෙනි මාසේ. එතනට CEO කෙනෙක් පත් කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒතකොට මේ සියලු වැඩ ආවරණය කරන්නේ මේ තනි පුද්ගලෙක්. ඔහු තමයි මේ සම්පූර්ණයෙන්ම මේ ආයතනය පිළිබඳව තීන්දුව ගන්න. වැඩ බලන CEO හැටියට ඉඳගෙන.